මේ ඇතුළේ තමයි සෙන්සර් එක. හායි කට්ටිය ඉතින් කොහමද මේ අද මම ගෙනාවේ ඔයාලට මේ වැදගත් දෙයක් කියන්න සහ වැදගත් දෙයක් පෙන්වන්න. මේකේ ගොඩක් අය කරන වැරද්දක් තමයි මේ බයික් එක හොදනකොට එතන එනවා EFI සෙන්සර් එක. හරිද? මෙතන එහා පැත්තේ ඇතුළේ එනවා EFI සෙන්සර් එක මේ වයර් එක. මේ ඇතුළේ තමයි සෙන්සර් එක තියෙන්නේ මෙතන. ප්‍රෙෂර් ගන්න එක අල්ලනකොට කියන්නේ බයික් එක හොදනකොට මේ ගොඩක් සර්විස් වලින් කරන්නේ ප්‍රෙෂර් ගන්න ගලනවා මේ හයිනට අල්ලනවා ගොඩක් වැඩි. එහෙම වුණාම මේ සෙන්සර්ස් නේ තියෙන්නේ ගොඩක්. මේ සෙන්සර්ස් ඩැමේජ් වෙන්න පුළුවන්. මේ ඒක ගැන කියන්න තමයි අද මම වීඩියෝ එක ගෙනාවේ. අද බලමු අපි හරියටම බයික් එක හොදගන්න විදිය. මේ ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ මීටර පැනල් එකකට වතුර ගිහලා තිබ්බා. දෙන්නෙක් තුන් දෙනෙක්ගෙම මේ එයාලගේ වොරන්ටි කේස් එකක් කාවා එක්කෙනෙක්ගේ නම් මේ මොකද එයා කියලා මම මේ ප්‍රෙෂර් ගන්න ගල්ලන්න ගිහින් තමයි වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මම හිතන්නේ ගොඩක් දුරට යාට වොරන්ටි ක්ලේම් හම්බෙලා නැහැ. මොකද මේ හරියට එහෙම ගොඩක් ප්‍රෙෂර් එක අල්ලනකොට මේවා සීල් එන්නේ. හරිද? ඒ කියන්නේ මේවා සාමාන්‍යයෙන් එහෙම යන්නේ නැහැ. මේවා හදලා තියෙන්නේ මේ යන වතුර යන්නේ නැති වෙන්න. ඒ වුණාට ප්‍රෙෂර් ගන්න එකකින් අල්ලනකොට කියන්න බෑනේ. ඇතුළට කොහොමද කියලා. මේ එහෙනම් බලමු අද බයික් එක හොදන හරිම ක්‍රමය. මේ ගොඩක් කට්ටිය ඉල්ලුව නිසා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. මේ කොහොමද අපි ඒක පරිස්සම් කරලා හොදගන්නේ කියලා. එහෙනම් අද වීඩියෝ එක මෙන්න මේ විදිහට සරඩල් අල්ලන්න ඕන තැන් තියෙනවා. මම ඒවත් පෙන්නන්නම්. ප්‍රෙෂර් එක අඩු කරලා අල්ලන්න ඕනේ දනුත් තියෙනවා. මම ඒක ටිකක් පෙන්නන්නම්. ගොඩක් සැර අඩු කරලා අල්ලන්න. මම නම් ඒ දවස් ඉඳලා පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකක් තමයි ඩෑෂ්. මේ හොඳට පෙනීම තියෙනවා. ඒ වගේම තමයි මේ ඔයාලා මේ වගේ හොඳ කොටන් රෙදි කෑල්ලක් ගන්න මේක මේ හොදන්න ගන්නකොට මේක මේ හීරෙන්නේ මුකුත් නැහැ මොකද ස්මූත්ව මේක මේ හොද ගන්න පුළුවන්. වෙන කිසිම රෙදි කෑල්ලක් පාවිච්චි කරන්න බෑ මොකද රෙදි කැඩයක් හරි තිබ්බොත් හීරෙන්නේ නිකන් අපරාධේ. මෙන්න මේ වගේ කරගෙන මේක තියාගන්න. එච්චර ලුක් ගන්නක් වෙන්නේ නැහැ පොඩි ගානක් වගේ වෙන්නේ.
ඔයාලට පේනවද මෙතන මේ චේන් එක මලකට කාලා ඉන්නවා. මොකද මේ හරියට ඒකට ඔයිල් කරන්න ඕන. ඔයිල් කරන්නේ නැත්නම් මේ වගේ මලකට ගන්නවා. මේ ඒකත් දැන් හොඳට සුද්ධ කරලා බ්‍රෂ් එකකින් කුණු ටික අරන් දාලා චේන් ලුබ් එකක් ගමු කරා. හොඳට මෙන්න මේ හරි මේ ඩිස් එක හොඳට හොදන්න. ඒක ඇතුළත් කුණු අල්ලන්න. මේ වෙල්ගෙට වල තිබ්බොත් මේ ඩිස්ක් එක කැපෙනවා. ඔයාලා චේන් එක කුණු අරන් දාන්න මම ලේසිම ක්‍රමයක් කියන්නම්. මේ ස්ටෑන්ඩ් එක ගාලා ගියර් එකට දාගමු. විදියට හොඳට කුණු යනකම් අල්ලන්න චේන් එකේ. ඊට පස්සේ අපි චේන් ලූප් එක දාගමු. හොඳට එයාරි අල්ලන්න. මොකද මේ චේන් එක මලකට ගන්න පුළුවන්. චේන් එක මල කඩ කරනවා. ඒ දන්නේ
බයික් එක හොදගෙන ඉවරයි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ බයික් එක හොදන අංක එක මෙතන මීටරේ අනිවාර්යෙන් සෙන්සර් එක. මේ ටික පරිස්සමෙන් හොදාන ඔයගොල්ලෝ සර්විස් එකකට දානවා නම් ඒගොල්ලන්ට කියන්න ලොකු ප්‍රෙෂර් එකකින් අල්ලන්න එපා කියලා. මේ ආවට ඇල්ලුවට කමන්නේ ඇතුලේ මීටර බෝඩ් එක ගාව ඒවා ගොඩක් හයි ප්‍රෙෂර් දාලා අල්ලන්න එපා.